හැලෝ කොහොමද ඔයාලට අද අපි ආවා ඌව පළාතට බදුල්ල හාලියල පැත්තට. අද අපි යනවා විශේෂ තැනක් බලන්න. ඒ තමයි බෝගඩ පුරාණ රජමහා විහාරය. ඒකේ තියෙනවා විශේෂ දෙයක් බලන්න අපිට. ඒ තමයි බෝගඩ ලී පාලම. ඔයාලා බලලත් ඇති සමහර අය. අපි නම් යන්නේ පළවෙනි පාරට. මොකද ඒකේ තියෙන විශේෂත්වය තමයි මේ පාලම හදන්න කිසිම ඇණයක් භාවිතා කරලා නැහැ. අන්න ඒක නම් ඉතින් බලන්න යන්නම ඕනේ. එහෙනම් අපි යම් බලන්න. තව දෙයක්ත් තියෙනවා. ඒකත් මෙහෙමම කියන්නම්. යන ගමන් තව දෙයක් තමයි අතීතයේදී බදුල්ලත් මහනුවරත් මංයා කළ ලී වහලක් සහිත ලංකාවේ පැරණිම පාලම කියන්නේ මේකට. අපි ගිහින් බලමු. මෙන්න මෙතනින් වාහනේත් නවත්තලා අපි යමු පොඩ්ඩක් පහළට යන්න තියෙනවා පඩිපෙළ වගේක්. මේ තියෙන්නේ පොලිස් මුරපොළ. ඒකට හේතුව මම පස්සේ කියන්න. මෙන්න තියෙනවා ඓතිහාසික බෝගඩ ලී පාලම. මෙතන මේ විහාරය පැත්තේ වලගම්බා රජු සැඟවී සිටියයි කියන ගල්ලෙන තියෙනවා. අපි යමු මේ පැත්තට. වලගම්බා රජු සැඟ සිටියයි කියන ලේන තියෙන්නේ මේ මෙතනින් පේන මේ උමක කිලෝමීටර් 24ක් දිගයි. උනාට දැන් නම් යන්න දෙන්නේ කලින් වුණ පොඩි සිදුවීමක් නිසා. අපි යමු එහෙනම් පාලමෙන් පොඩ්ඩක් ඇවිදලා බලන්න. තනිකරම ලී වලින්ම තමයි හදලා තියෙන්නේ. මේක හදලා තියෙන්නේ කුඹුක් නා කරුවල් ලී වලින් තමයි. මේක තව විශේෂයක් තමයි මේ වහලේ තියෙන විදිහනේ. වහලයක් තියෙන පාලමක් හින්දා තවත් දෙයක් තියෙනවා. මේක හදලා තියෙන්නේ තනි ලී කඳන් භාවිතා කරලා. ඒක පහලින් මම පෙන්නන්න. තනි ලී කඳන් 3කින් තමයි මේක භාවිතා කරලා හදලා තියෙන්නේ. දැන් නම් මේකට ඇන ගහලා පොඩ්ඩක් හදලා තියෙන්නේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කරලා තියෙන්නේ. ඔය පේන කඳන් වලින් තමයි අර මං කිව්වේ කඳන් 3. අපි මේක වීඩියෝ කරේ නම් අවසරයක් අරගෙන ඔයාලත් අවසර ගන්න. පොලිස් මුරපොළෙන් එයාට thank you.